2026 අවුරුද්දත් ආවා. 2025 ගියා. 2026 ආවා. මේ නැගිට ගමන් කටහඬ පොඩ්ඩක් අවුල්. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලාගේ කරන්න හිතන්නේ මේ අවුරුදු හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහට ඉෂ්ට කරගන්න හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි බ්ලොග් එක මේ විදිහට තමයි මම අද පටන් ගන්නෙ. අද සෙනසුරාදා. කියන්නේ තුන පොයේ දවස. බලමු අද දවස් මොකද වෙන්නේ කියලා එන. ඔයාලට මට තව දෙයක් පෙන්වන්න තියෙනවා. මට ඒක පෙන්වන්න බැරි වුණා. මම 2026ට විෂන් බෝඩ් එකක් හැදුවා. මම හිතනවා ගොඩක් අය මේක දැන් කරනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි කියලා මම හිතුවා. මොකද ඒක අපිට පේන්න තියෙන නිසා ඒකේ තියෙන දේවල් අපිට කරගන්න ඊට පස්සේ උමනාව තව වැඩි වෙනවා, මතක් වෙනවා. මෙන්න මේ දේවල් අපි ටාගට් එකක් විදිහට තියාගත්තා කියන එක. ඉතින් මේ තියෙන්නේ මගේ මේ විෂන් බෝඩ් එක. මේකේ මෙන්න මේ ටාගට් එකට යන්න නම් ඕගොල්ලන්ගේ සපෝට් එක තමයි මට ඕනේ. ලොකු ටාගට් එකක් නෙවෙයි ඉතින්. ඒකට මට මේක ලොකු ඇචීව්මන්ට් එකක් එයි මේ අවුරුද්දේ කම්ප්ලීට් කරගන්න. මං හිතනවා ඔයගොල්ලන්ගේ සපෝට් එක මට මේකට හම්බෙයි කියලා. ඉතින් අද දේ යන්න කලින් මම මේක තමයි කාලේ යන්නේ. මේකේ තියෙන්නේ පළතුරු ඒ වගේ දේවල් විරලා දාපු ඒවා. ඉතින් හොඳයි. මං හිතනවා මේක හොඳ ඇති කියලා බ්‍රෑන්ඩ් එක. මාත් දැකලා නිකන් ගත්තේ. ඔන්න ඔය වෙලෙහෙට තමයි මං අම්මත් එක්ක කියවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සතිය දවස්වල කියන වැඩට යනවා, ගෙදර එනවා. එතකොට කතා කරන්නේ ඇත්තම ටයිම් එකක් ලොකුවට ඇත්තෙම නෑ. ඉතින් එක්කෝ උදේ වෙලාවක හරි හැමෝටම මේ වගේ වෙලාවක් තියෙනවනේ. සතියේ ඉරිද දවසක් හරි ගෙදර ඉන්න නිමාඩු දවසක හරි සෑහෙන දේවල් කියෝ ඉන්නවා. කියන්න තියෙන ඔක්කොම දේවල් කියවනවා. ඉතින් මං වගේ වෙන්නේ නැති ඔයාලත් කියලා මං හිතනවා. අනේ මන්ද මම මෙතන ඇඟිලි දික් කර මොනවද පැහැදිලි කරනවද කියලා මටම මතක නැහැ. මොනවා හරි පන්දි ටෝක් ටිකක් දෙනවා ඇති ඉතින්. ඕකත් කාලා මම ඉක්මනට ගිහලා ලෑස්ති වෙන්න පටන් ගත්තා. නාගෙන කරගෙන. මොකද මගේ යාළුවෙක් කෙනාගෙන තිබ්බේ 7:50 වෙද්දී. හැබැයි 7:50 කෑලිත් නෑ එයා එද්දි. මේ ඉතින් මම ටක් ගාලා කිව්ව වෙලාවෙදී ලෑස්ති වෙන්න ඕනද ටක් ගාලා ලෑස්ති වුණා. මේ පර්ෆියුම් එක මම මාර මාස පර්ෆියුම් එකක්. මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි මට දුන්නේ. සව්වෙන් ඉඳු. thank you. මම ඒකට පට්ට ආසයි. පට්ටම සුවඳයි ඒක. ඉතින් guys මම අද ඔයාලට කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. අපි අද යන්න හිතන් ඉන්නේ මේ ගණදෙවි කෝවිල පැලීවල. ඒකටයි ඊට පස්සේ මෝදර කෝවිලටයි තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු එහෙනම්. යාළුවෙක් කෙනා කිව්වා 7:50ට එනවා කිව්වා මෙතනට. තාම නම් මට කෝල් එක ආවේ නෑ. මේ තියෙන මගේ outfit එක අද කිව්වත් වගේ ඉතින් 7:50ට නම් නෙවෙයි 8:05 වෙලා වගේ යාළුවත් ආවා. ඉතින් අපි දෙන්න කයියක් දාගෙන ඉතින් මේ අනිත් අයත් එක්ක සෙට් වෙන්න යනවා. ඉතින් අපි මුලින්ම ආවේ ගණදෙවි කෝවිලට. ගොඩක් අය මෙතනට යනවා ඇති.
පෑලියගොඩ තමයි තියෙන්නේ. මාරම නිස්කලංක මං ගොඩක් ආස යන්න තැනක්. අවුරුද්දට 3-4 පාරක් නම් අනිවාර්යයෙන් යවෙනවා මේ කොහොමත්. ඉතින් එතනනොත් අපි වැඳලා ඊට පස්සේ අපි ගියේ මෝදර කෝවිලට තමයි අපි ගියේ. මෙතන ගොඩාක් අය විශ්වාස කරන තැනක්, ගොඩක් අය යන්න කැමති තැනක්. මමත් ගොඩක් විශ්වාස කරන තැනක්. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න මේ අවුරුද්දේ හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝගම හිතවල ඕනම් ගොඩක් බලාපොරොත්තු තියෙන අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් මේ විදිහට මේ දේවල් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෝදර කෝවිලට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියේ ක්‍රෝ අයිලන්ඩ් එකට. නිවාඩු දවසේ හින්දා අපි හිතුවේ නම් ගොඩක් සෙනග ඇති කියලා. ඒ වුණාට එහෙම ලොකු සෙනගක් හිටියේ නෑ. හරිම නිදහස් තැනක්. එදා නම් වෙනදට නම් සෑහෙන ක්ලවුඩ් එකක් ඉන්න තැන. එදා නම් මාරම නිදහස්. ඉතින් එතනත් අපි මේ සෑහෙන වෙලා හිටියා. කොහොම හරි 12 මාර වගේ වෙනකන් එතන ඉඳලා ඊට පස්සේ අපි ආවා මේ අල්මාස් සොයා දවල්ට කන්න. කොහෙටද යන්නේ? අල්මාස්. ඒකට තමයි අපි ගියේ. මේ ඉන්නේ අපේ සැදි පැදි කන්න බලාගෙන සිටින සුපින් නැතුම් පිරිස. අපි නාන් ගත්තා. ඊට පස්සේ බටර් චිකන් ගත්තා. ඊට පස්සේ බිරියානි එකක් ගත්තා. ඒ ටික තමයි ඉතින් අපි කෑවේ. ඊට පස්සේ ඒවත් කාලා අපි ගියේ ස්පා එකට. ස්පා එකෙන් මිල්ක් ෂේක් බිව්වා. එතන නම් මට ඇත්තට වීඩියෝ කැලි ගන්න අමතක වුණා. ඉතින් එතනත් පැයක් විතර කොහොම හරි ඉඳලා අපි ආයේ ගෙදර එන්න ආවා ළමයි. එන මොනවා කරන්නද ඉතින්? දන්නේ ඒක නං. මේ ස්පා එකේ මේ චීස් කේක් එක මට ඒක කන්න හිතුණා. මේ ඒක හොඳයිද කියන එක මට ෂුවර් නැති හින්දා මම ගත්තේ නැහැ. මේ දන්න කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් කියන්න. ඒක රහයිද කාපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මට ඊළඟ වාර ගියම try කරලා බලන්න. ඉතින් ඔය විදිහට තමයි එදා අපේ පළවෙනි ගමනේ කියන්නේ 2026 අපේ පළවෙනි චාරිකාව නිමා වුණේ. ඉස්සරහට ඉතින් මේ වගේ තව vlog බලා ගන්න පුළුවන්. අයියා ගොඩක් තැන්වල යන. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. නගින්නද? එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. hina වෙලා ඉන්න.